ඉතින් කොහොමද ඔයාලට මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් බලන්නකෝ අද මම මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. ඉතින් උදේ නැගිටපු වෙලාවෙ ඉඳලා තියෙන 1000ක් වැඩ ඇස්සේ මේකත් ඉතින් ලොකු රාජකාරියක් තමයි මට තියෙන. ඉතින් ඒ කියන්නේ අපේ ගෙදර ඉන්න පූසෝ යාළුවෝ ටික ඉන්නවානේ. ඒගොල්ලන්ගේ උදේ කෑම එක, දවල් කෑම එක, රෑ කෑම එක හදන එකත් ලොකු වෙලාවක් යන ටිකක් ලොකු වැඩක්. ඉතින් ඒකට මට ගොඩක් වෙලාවට අපේ දුවලත් සපෝට් කරනවා. ඉතින් එයාලට සාලියෝ තමයි කන්න ආසම කෑම. ඉතින් දැන් මේ සාලියෝ ටික ලෑස්ති කරගෙන එයාලට තම්බලා එයාලගේ මේ උදේ කෑම එක ලෑස්ති කරගන්න විදිහ තමයි මම මේ ඔයාලට පෙන්නන්නේ. ඉතින් හරියටම උදේ 10:00 වෙනකොට මේ පූසෝ ටික ඔක්කොම අපේ එකම තැනකට එකතු වෙලා ලස්සනට වාඩි වෙලා ඉන්නවා. එයාලගේ බංගුවක් තියෙනවා අපේ කුස්සියේ පොඩි. ඒකට වෙලා මේ කෑම ටික දෙනකන් ඉතින් සාලියෝ ටික තම්බගෙන ඔන්න එයාලගේ පිඟන් වලට ටික බෙදලා දෙන එක තමයි මේ කරන්නේ. ඉතින් ඒ වගේම මාළු තම්බන සුවඳ එනකොට අපේ ගෙවල් ළඟ ඉන්න පූස් යාළුවෝ ටිකත් අමතක කරන්නේ මේ ටයිම් එකට එන්න. ඉතින් එයාලටත් අමතක කරන්නේ නැතුව දෙනවා. මේ ඉන්නේ අපේ බනි ඇවිල්ලා ඉස්සෙල්ලාම ඔන්න කෑවා. ඊට පස්සේ මේ පේන්නේ. ඊට පස්සේ අර එහා ගෙදර අපේ ඉන්න පූස් යාළුවෝ දෙන්නටත් දුන්නා. ඊට පස්සේ රිකි ඒත් අපේ ගෙවල් ළඟ යාළුවෝ පූසෙක්. එයාටත් දුන්නා. එයාටත් දීලා ඉවරලා එයා කන අතරේ දැන් ඉතින් තව ඉන්නවා යාළුවෝ. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න පූසෙක්. එයාගේ නම චීටෝ. චීටොත් ඔන්න දැන් කනවා. ඊට පස්සේ අපේ අලුතෙන් ගෙනාවු පුංචි පූසෙට පුංචි උනාට එයා සයිස් එකෙන් නම් ගොඩක් ලොකුයි. එයා තම්බලා කන්න කැමති නැහැ. ඉතින් එයාට අමු මාළු බත් චුට්ටක් එක අනලා දීපුවම තමයි වැඩිපුර කන්න කැමති. ඉතින් ඔන්න එයාගේ එකත් ලෑස්ති. ඔන්න එයාත් කනවා. ඉතින් එයා ටික දවසක් අපේ ගෙදරට ඇවිල්ලා දැන් අවුරුද්දක් වගේ මමගේ කලින් වීඩියෝ එකත් එයාව පෙන්නුවානේ. මේ කවුද දන්නවද? මේ අපේ ගෙවල් ළඟ ඉන්න තවත් පූසෙක්. එයා කොච්චර කොහේ හිටියත් ඒ ටයිම් එකට කෑම කන්න අපි හොයාගෙන එනවා. ඉතින් ඔන්න එයාගේ පංගුවක් දුන්නා. ඉතින් එයා ඒ ටික කාලා ටිකක් වෙලා අපිත් එක්ක සෙල්ලම් කරලා යනවා. දැන් ඔන්න යාළුවෝ කට්ටිය කෑම කාලා ඉවරයි. අවුව හොඳට පායලා තියෙන නිසා දැන් බලන්න මේ චුට්ට සෙල්ලම් කරන්න. එක්කෙනාත් එක්ක පොඩි ෆයිට් එකකුත් යනවා. හිටපු ගමන් එනට යාළුවෝයි ඔක්කොම අල්ලා ඉතින් අපේ ගෙදර ඉන්න පූසෝ 3 දෙනා ඔතන ඉන්නවා. එයාලා ඉතින් දැන් ඔය අවුවේ චුට්ටක් නිදාගෙන ඉන්න තමයි ආසාවෙන් බලාගෙන ඉන්නේ. ඉතින් ඔන්න ඕක තමයි මේ මගේ යාළු පූසා. එයාත් ඔන්න දැන් කාලා බිලා යන්න තමයි හදන්නේ. ඉතින් මේක ඇත්තටම කියනවා නම් ආපහු හවස 3:00ට 7:00 තමයි මේ රාජකාරිය පටන් ගන්න. ඉතින් ඔයාලගේ ගෙදරත් ඔය වගේ කතන්දර ඇති නේද? ඔයාලගේ පූස් යාළුවන්ට කන්න දෙන්න. ඒ වගේ දේවල් ඇතිනේ. ඉතින් thank you මගේ වීඩියෝ එක බලුවට. ඉතින් subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා.